සුබදස්නක් යාළුවනේ. මම මරුටි කාර් එකක් අරගෙන ආවා. ඒ කාර් එක 20 ඉඳගෙන ආවේ. ඊට කලින් මම ඔය යන එන වෙලාවල් වලදී වීඩියෝ දාලා තුන මට බලන්න කියපුවා. මේ තියෙන්නේ ගෙනාපු මරුටි සීට් එකම ගාවලා ඔක්කොම ඇතුළ සුද්ධ කරන්න කියලා බැලුවා. මේ පේනවනේ සම්පූර්ණම ඩස්ට්බින් වෙලා තිබිලා තියෙන්නේ. මේකේ අර දොර දෙපැත්ත පීල් එහෙම පොඩ්ඩක් දිරලා තිබිලා තියෙන ඒවා වහලා තියෙන්නේ. තමයි ඉතින් මේක දැන් මේක දාමනේ වතුර උඩ හරියම වැටලා තියෙන එහෙම සම්පූර්ණ වතුර පිරෙනවා. ඒ යට ඔය පිදුරු දෙයක් තියෙනවනේ. ඕවට මං දන්න විදිහට රබර් කෑලි එනවද කොහෙද? ඒ ඔය එන වැලි එහෙම පිහදාන්න නැක්ක විදිහට තමයි ඔය හදලා තියෙන්නේ. මේ තියෙන්නේ යන්නේ කාර් එකේ ඩෑෂ්බෝඩ් එක. මේ තියෙන්නේ මේ ඩිකේ ඊටපස්සේ ස්පයිල් එකේම දාන්න තියෙන මෙතෙන්ට හෝන් දෙයක් අල්ලලා තියෙන බබල් දෙකක් තියෙනවා. බලමු ඉතින් මේක සුද්ධ කරලා අරගෙන තියෙන වැඩි පොඩි චූටි දිරුම් පොඩ්ඩකුත් තියෙනවා. මේ තියෙන්නේ මේ නෙමෙයි තියෙන්නේ මලකඩ පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඔය කැට්ලෝ පොඩ්ඩක් දාපු දැන් ටිකක් තමයි තියෙන්නේ. කැට්ලෝ දාලා ඒක ලස්සනට හදලා තියෙනවා. වෙතුරුණත් මේ මිනිස්සයා හදපු වෙන ඉතින් ලොවෙත් හරියන්න ඕනේ මනුස්සයන්ට. දන්නවද? ඔක්කොම ටික සුද්ධ කරලා ඉවරයි. සීට් ටිකත් අල්ලලා දැන් මේක හොදගමුකෝ. ඒ විදිහට යන්නේ ගෙනාවට පස්සේ සෝදලා බලමු ගොල් ටිකක් කීයද කියලා. දැන් වෙලාව කීයද දන්නවද යන්නේ? මම මේ වැඩේ පටන් ගන්නකොට 9:10ට ඇති. දැන් රෑ 1යි වෙලාව. කොහොමhari ඉවර කරලා තමයි නිදාගන්නේ. ආසාවනේ ඉතින් කොච්චර ආවද ඉතින් වාහනයක් ගේන්න. ඔන්න වාහනයක් අරගෙන ආවා. ගේන්න හිතන් හිටිය ඇල්ටෝ එකක්. ඇල්ටෝ එකක් ගන්න අමාරුයි මේ යන විදියත් එක්ක. දැන් දැක්කම දැන් අද 12න් පස්සේ රුපියල් 400ක් වුණා නේද පෙට්‍රල් ලීටරේ. සනීපයිනේ. ඔහොම වෙන්න ඕනේ යාළුවනේ. කොරෝනා කාලේ රට බාර ගන්න කවුරුහරි හිටියේ නෑනේ. ඉතින් මොකෙක් හරි එකෙක් ඉඳලා රට බාර ගත්තනේ. දැන් ඔය ගහන පම්පෝරි කවුරු බලන්නකෝ. පම්පෝරි ගහන කට්ටිය. ගහලා මේමයි හරමයි කෝ. දැන් හරිනේ දැන් සනීපයිනේ කාටත්. අපිත් යන්තම් කොහොම හරි මැච් එකක් ගාලා වාහනයක් අරගෙන ආ දැන් ඒවන තෙල් ගහන්න විදියක් නැහැ. කාරකට තෙල් ගහන්න රුපියල් 8000ක් විතර තියෙන්න බෑ. 10000ක් තියෙන්න ඕන තෙල් ටික ගා ගන්න. ඒක QR එක වැඩ කරන්නේත් නැහැ. උන්ගේ අම්මගේ ආණ්ඩුව ඉතින් පාලකන්නේ 70. මට නම් ඔය කවුරුවක්වත් ගෙනත් දීලත් නැහැ. මං ඉල්ලන්න ගිහිල්ලත් නැහැ. ඒ හින්දා මේ අපිට ඇඟිල්ලක් දික් කරන්න කොහොමවත් නැහැ. මම නම් කොහොමවත් ඡන්ද දෙන්නේ නැහැ. මම තමයි ඉතින්. ඕක තමයි වෙන්න ඕනේ. අපිට ඒ වැඩක් නැහැ. අනුන්ගේ දෙද්දවල අපිට වැඩක් නැහැ. අපි අතපය හෙල්ලුවොත් තමයි අපිට ජීවත් වෙන්න පුළුවන්. අපිට කවුරුවක් ගෙනත් දෙන්නේ නැහැ නේ මෙතන මේ මෙන්න මේ කාපම් බීපම් කියලා. ගෙවල් වලට කවුරු හරි මිනිස්සෙක් හිටිනම් අන්න ඌ කතා කරයි බඩින්ගක් හරි කාපම් මේ අය වතුර ඩියක් හරි තේලින්ගක් හරි බීපම් කියලා. ඔහුන් ආවා කියලා මෙතන මේ ඡන්ද කාලේට එනවා. ඇවිල්ලා අර ගමේ ඉන්නවනේ ගොබ්බියෝ ටිකක්. ඔය ගොබ්බියෝ ටිකත් එක්ක එන්නේ. එන්නවා තමයි ඉතින්. අද මෙයානේ වාහනේ හොදලා කියලා. තාම ඔය මේ සබන් ගෑවා විතරයි. යාළුවනේ දැන් හොදලා තියෙන්නේ. ඒකේ තනි රතු නෙවෙයි නිකන් අර මේ බ්ලැක් පාටට පොඩ්ඩක් පුරුයි. තද රතු පාටක් තියෙන්නේ. හරියටම කිව්වොතින් කුරහන් පාට තියෙන්නේ අන්න ඒ වගේ පාටක් තියෙන්නේ.
දැන් බලන්නත් ඕන දැන් මේක ඇතුලේ මේ දොරවල් වල පීඩනය හොඳක් දන්නේ නැහැ. දැන් හොඳට හේතුවනේ. දැන් නැත්තම් මේ වහින දවසක එහෙම ගියොත් එහෙම ඇතුළ සම්පූර්ණ තෙමෙනවා ඇතිනේ. ඒක චුට්ටක් බලන්න එපා. බලව අපේ දොරවල් ටික ඇරලා මොන වගේ තත්ත්වයක් තියෙනවද කියන්නේ. වාහනේ හොඳයි යාළුවනේ පේන්ට් කරලා ඒ වුණාට පේන්ට් එක හොඳටම ක්වොලිටි නෑ ඉතින්. ඔය තමයි. මේ වර්ගෙම තව මේ මරු ටිකක් තියෙන යාළුවනේ ඒකත් 21ක්ද 22ක්ද කිව්වේ. ඒක නම් ආපු ටිම් බොඩියක් තියෙන්නේ. ඒක KF එකක් 2007 ගන්න කියන යාළුවෙක් ඉන්නම් කියන්න ඒක අරගෙන දෙන්න. ඒ දැන් දීලාත් දන්නේ නැහැ මට ඊයේ කෝල් එකක් දුන්නා. දීලා නැතුව ඇති මම හිතන්නේ. මට ඉතින් මේක හොඳයි ඒකට වැඩිය මේක ටයර් හතරම සාමාන්‍යයෙන් 50-60 වගේ තියෙනවා. ඒක නම් ටයර් එක දාගන්න වෙනවා. මේ සෙන්ටර් ලොක් එකම ඒ ඔක්කොම තියෙනවා. මෙතන පොඩ්ඩක් කට ඇරලා තියෙනවා. දෙපැත්තම එකම ගන්නට තියෙනවා. ඒ වුණාට අර පැත්ත පොඩ්ඩක් වැඩි. අපි ඇතුළම බලමුකෝ දැන්. මේදුවට පස්සේ මොන වගේ තත්ත්වයක් කියලා. වතුර නම් වැටිලා නැහැ. තියෙන යන්නේ සම්පූර්ණ ඇතුළ සුද්ධ කරා. මේ වතුර වැටිලා නැත්තේ නේ. ඔය තියෙන්නේ වතුර. ඇස්සක යන්න වෙන්නේ නැහැ මේක. ඕකනේ ඉතින්. අපි ගහක නැග්ගොත් ගහේ දෙබලයක්. නෑ ඉඳලා කොහොම හරි නෑ වාහනයක් ගෙනා දැන් ඉතින් රුපියල් 400ට පෙතෙල් ගහන්න. 400 තෙල් ගහලා යන්න වෙන්නේ නෑ. අපි මෙතන මේ සල්ලි ගස් පැල කරන්න එපා. කොහොම හරි එකතු කරලා සල්ලි පැල ටිකක් හොයාගත්තා නම් හරි. නැත්තම් නම් පුතේ ජීවත් වෙන්න හම්බෙන්නේ නෑ. ඔන්න තමයි. ඉතින් යාළුවනේ සියලුම දෙනාට මුස්සන්නයි. good night.